තවත් එක් ඉරිදා නිවාඩු දවසක්. දැන් උදේ වෙලා 8:00ට විතර. ඉතින් පුරුදු විදිහට මම බෝට්ටුව ගන්න තමයි මේ යන්නේ. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ චූටි vlog එකක්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මම ගොඩාක් වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද මම කලින් vlogs වල දාලා තියෙන වීඩියෝස් බෝට්ටුවේ යනකොට දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් මගේ පරණ vlogs ගිහිල්ලා බලන්න පුළුවන්. අද මම යන්නේ shop එකකට. ඉතින් එතන බඩු ටිකක් ගන්න තියෙන. හැබැයි ඔක්කොම බඩු ගත්තේ වගේ මට වීඩියෝස් කරගන්න බැරි වුණා. අනික මම ඒ ගත්ත දේවල් කලින් vlogs වල පෙන්නලා තියෙනවා. ගන්න ගියේ shampoo, cream, ඒ වගේ බඩු ටිකක් තමයි ගන්න ගියේ. මම කොයි පැත්තෙන්ද යන්නේ? මුලින්ම ආවේ මල් ටිකක් ගන්න තෝරගන්න. ඉතින් ඒ ටිකක් තෝරගෙන අපි යනවා රෙදි තියෙන පැත්තට. ඉතින් දිගටම රැඳිලා ඉන්න. ඔයාලට මේ shop එකම වීඩියෝස් වලින් පෙන්නුවොත් පැයක් විතර vlog එක දිග වෙනවා. මොකද ඒ තරම්ම බඩු ගොඩක් තියෙනවා. නෑ කියන දෙයක් මේකේ නෑ වගේ මට හිතුනේ. මේ shop එකේ නම තමයි නිහාව්. චීනායගේ ෂොප් එකක්. ඉතින් මේකෙන් නැති දෙයක් නෑ. ඔයාලා මේ වගේ shopping vlogs බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම මේ shop එකෙන් ගත්ත දේ ඔයාලට අවසානයේදී බලා ගන්න පුළුවන්. මේ shop එකේ බඩු වල ගණන් කියනවා නම් ඇඳුම් ගන්න අපිට සාධාරණ මුදලකට ගන්න පුළුවන්. ඒ වුණාට සමහරක් නම් තියෙනවා ඇඳුමේ වටිනාකමට වඩා ගාණෙන් වැඩි. ඉතින් ඒක අපි තෝරලා බලලා හොඳට ගන්න ඕනේ. අනිත් ඒවා කිව්වනම් ගෙදර බඩු එහෙම තියනවා ගෙවල් වලට ගන්න. ඒ අයිටම් උනත් ගණන් වලින් අඩුයි. දැන් අපි යමු මේකප් බඩු සයිඩ් එකටයි ජුවලරි තියෙන සයිඩ් එකටයි. පොඩ්ඩක් මම ඔයාලට වීඩියෝ එකතු කරලා තියෙන්නේ.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. තවත් ලස්සන vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න හැමෝම සුබ දවසක් වේවා.